හෙලෝ එවරිවන් ඔන්න ඉතින් අද අපි හදමුද කටට රසට ඒ වගේම සැරට හදන පොල් සම්බෝලයක්. මේක හරිම රසයි. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට ගාගත්ත පොල් අරගෙන තියෙනවා. ඒ වගේම බිත්තරයක් ඕන වෙනවා. ඒත් එක්කම තක්කාලි, කරපිංචා, ඒ වගේම අමු මිරිස් මං දෙකට කපාගෙන තියෙනවා. ඒ වගේම වීලි මිරිස් ඕනි. ඒත් එක්කම රතු ලුණු ඕනි. ඉතින් මං ඉස්සෙල්ලාම තෙල් ටිකක් තාච්චියකට දාලා ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට අපේ අර රතු ලුණු ටික දාගන්නවා. ඉතින් රතු ලුණු ටික මේ ගානට බැදීගෙන එනකොට අපි මිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඒත් එක්කම මම මේකට තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම හොඳට මේ තෙල් එකෙන් තැම්බෙනකන් මේ ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට ලුණු කුඩු තේ හැඳි එකහමාරක් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි මේ ටික හොඳට කොටා ගන්න ඕන මේක පේස්ට් එකක් වෙනකම්. මේ තියෙන්නේ මම එහෙම හදාගත්ත පේස්ට් එක. ඔන්න ඉතින් ඊළඟට මම පෑන් එකකට තෙල් ටිකක් දාලා මේ තෙල් එක රත් වෙනකොට අපි මේකට අබ ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඊළඟට මම මේකට කරපිංචා ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේකට අමු මිරිස් ටිකත් එකතු කරගෙන මේ ටික ඔක්කොම ටිකක් ෆ්‍රයි කරගන්නවා. ඊළඟට මම මේකට අපි අර හදාගත්ත පේස්ට් එක එකතු කරගන්නවා. ඒ ටික හොඳට මික්ස් වුණාට පස්සේ අපි මේකට කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනි. ඊළඟට මම මේකට ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. එකතු කරලා අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරේ එකතු කරගෙන මේ විදිහටම චුට්ටක් බිත්තරේ තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අපි මේ වගේ බිත්තරේ කෑලි වලට කඩාගෙන මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනි. ඔන්න ඉතින් ඊට පස්සේ මම අපි අර ගාගත්ත පොල් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඉතින් මේක ඔයාලට හරි ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් රස සම්බෝල එකක්. ඉතින් ඔයාලගේ බත් එකකට වුණත් එහෙම නැත්නම් ගෙදර කවුරු හරි එනකොට වුණත් ඒ වගේම ඔයාලට බත් එක්ක වගේම ඉන්දියාප්ප ඒ වගේම රොටි පාන් ඕන එකක් එක්ක මේක ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේක ගෙදර හදලා බලයි කියලා මං හිතනවා. මගේ අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්.